තමා උපදෙස් දුන් ආකාරයට විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ වී පළාත් පාලන ආයතන 50කට 100කට පමණ තරග කළා නම් එම සන්ධානයට මන්ත්‍රී දුර සැරකීතු ගණනක් ගන්නට ඉඩ තිබූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර සිටී. විශේෂයෙන් කොළඹට පමණක් එවැනි දෙයක් කරන්නට තිබූ බව කියූ රනිල් වික්‍රමසිංහ මහතා තමා කී පරිදි විපක්ෂය එකතු නොවූ නිසා ජනතාව දෙපැත්තකට ටොකු එන්න බව පවසා සිටී. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියා. අවුරුදු 5කට පසුව අප අලියා ලකුණු යටතේ තරග කළා. මේ යම් ඇරඹුමක් ලෙස සැලකිය හැකියි. සමහර ප්‍රදේශවල අපේ ප්‍රතිඵලය හොඳයි. සෑහීමකට පත්විය හැකියි. දැන් අලුත් එක්සත් ජාතික පක්ෂය වැඩ කළ යුතු තිබෙනවා. දැන් විපක්ෂය එකතු වී ජනතාවට යම් වැඩපිළිවෙලක් හඳුන්වා දිය යුතුයි. මා මෙතුවන ප්‍රචාරක වැඩවලට සහභාගී වූයේත් නැහැ. තරුණ නායකත්වයට මේ කරගෙන යන බාර දුන්නා. මේ යම් පරීක්ෂණයක් හොඳ තත්ත්වයේ තියෙනවා. අසාර්ථක තැන්ද තිබෙනවා. අපට දැන තිබුණු ශක්තියෙන් ඉදිරියට යන්නේ කිසිදේ සිටිය යුතුයි. මේ පක්ෂය ගොඩනැගී යුත්තේ අවුරුදු 50-40 අයගෙන්. මෙතනින් පසු තරුණ පරපුර වගකීම් බාරගෙන ඉදිරියට යා යුතුයි. සමගි ජන බලවේගයටත් ගිය පාර ලැබුණ ඡන්ද ටික ලැබුණේ නැහැ. යනුවෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කරන ලදී.